සුබ දවසක් හැමෝටම මම පහුගිය දවසක මගේ ෆේස්බුක් පේජ් එකේ දාලා තිබුණා වීඩියෝ එකක් ෆෝඩ් මස්ටෑන් කාර් එකක දෝෂයක් ගැන. මම එතකොට ඒ පෝස්ට් එකත් එක්කම දාලා තිබුණා ඉඟි වගේක්. එකක් තමයි වාහනේ දකුණු පැත්ත තමයි එන්ජින් එකේ එක්සෝස් සයිඩ් එක. අනිත් එක තමයි එක්සෝස්ට් එක බ්ලොක් වෙලා නැහැ. يعني කැටලිටික් කන්වර්ටර් බ්ලොක් වෙලා නැහැ කියන එක මම සඳහන් කරලා තිබුණා. මම ඒ කැටලිටික් කන්වර්ටර් බ්ලොක් වෙලා නැහැ කියලා ඉංගිය ඇත්තරම ලබා දුන්නේ ඔයාලට. මොකද කැටලිටික් කන්වර්ටර් බාගෙට බ්ලොක් වුණාමත් ඔයිල් ඉඩේම වෙනවා වාහනවල. හරි, මේ වීඩියෝ කලින් වීඩියෝ එක මම දැම්මේ ඇත්තරම ඔටෝමොබයිල් ටෙක්නීෂියන් කෙනෙකුට විසුවල් ඉන්ස්පෙක්ෂන් එකේ තියෙන වැදගත්කම ගැන පැහැදිලි කිරීමට තමයි මේ වීඩියෝ එක මම ඇත්තටම දැම්මේ. හරි, ඒ වාහනේ දෝෂ වුණේ ඇත්තටම ටයිමින් කොලරේෂන් එකක් තිබුණේ. ටයිමින් කොලරේෂන් එක ඇති වෙන්න අපි බලමු තියරිටිකල් හේතු ටිකක් තියෙනවා. මෙන්න මේ පේපර් එකේ තියෙන තියරිටිකල් හේතු ටික. මෙන්න මේ හේතු ටික තමයි බලපාන්න පුළුවන් ටයිමින් කොලරේෂන් එකට. හැබැයි මේක ඇවිල්ලා තියරිටිකල් හේතු ටිකනේ. නමුත් අපිට මේ තියරිය ජොබ් එකක් සම්පූර්ණයෙන්ම ඉවර කරන්න මේ තියරියෙන් 100%ක්ම කරන්න බෑ. අපිට ප්‍රැක්ටිකල් එක ඕන, ඊට පස්සේ එක්ස්පීරියන්ස් එක ඕන, ඊට පස්සේ විසුවල් ඉන්ස්පෙක්ෂන් එක තියෙනවා. අන්න ඒ දේවලුත් කවරුනොත් තමයි ජොබ් එකක් අපිට සම්පූර්ණයෙන්ම සාර්ථකව ඉවර කරගන්න පුළුවන් වෙන්නේ. හරි, මම කියන්න මේ ටයිමින් කොලරේෂන් එක ඇති වුණ විදිය. ඔයාලා දකින්න ඇති එන්ජින් එකේ එක්සෝස් සයිඩ් එකේ එක්සෝස්ට් කැම්පේසර් එකේ ෆ්‍රන්ට් ප්ලේට් එකේ මේක ඒ එන්ජින් එකේ නෙවෙයි. මේක ෆෝඩ් එක්ස්පෙඩිෂන් එක. නමුත් ක්‍රියාවලිය ගොඩක් සමානයි. අර එන්ජින් එකේ දකින්න ඇති එක්සෝස් සයිඩ් එකේ කැම්පේසර් එකේ මෙන්න මේ ෆ්‍රන්ට් ප්ලේට් එකේ ඔයාලා දැක්කත් ස්ටාර්ටර් මෝටරෙන් ක්‍රෑන්ක් වෙන අවස්ථාවේදී ඔයිල් ලීක් වෙනවා. ඒ කියන්නේ ස්ටාර්ටර් මෝටරෙන් ක්‍රෑන්ක් වෙද්දී සාමාන්‍යයෙන් RPM එක 100 250 ඒ වගේ අතර ස්පීඩ් එකකින් ක්‍රෑන්ක් වෙන්නේ. අන්න ඒ පොඩි RPM එකෙදිත් මේකේ ඔයිල් ලීක් වෙනවා. ස්ටාර්ට් වුණාට පස්සේ ඊට වඩා ඔයිල් ප්‍රමාණයක් ලීක් වෙනවා. අන්න ඒ හේතුව ඔයිල් ලීක් වෙන හේතුව තමයි ටයිමින් කොලරේෂන් එකට හේතුව උනේ. අපි හිතමු දැන් අපි අනිත් මේ පේපර් එකේ තියෙන දේවල් වලට ඔක්කොම ටික චෙක් කරනවා. අපිට අන්තිමට චෙක් කරන්න ඉදිරියට ටයිමින් පේසර් එක. නමුත් ටයිමින් පේසර් හොඳයිද නරකයිද කියලා අපි මේ තීරණය කරන්න ඕනේ. එක්කෝ මේක ඩිඇසෙම්බල් කරලා ඇතුළ ගෙවිලා තියෙනවද, මොකක්ද වෙලා තියෙන දෝෂයක් තියෙනවද කියලා හොයන්න ඕනේ. එහෙම නැත්නම් ගලවන්න කලින් අපි විසුවල් ඉන්ස්පෙක්ෂන් එක අනිවාර්යෙන් කරන්න ඕන. අපිට එළියට පේන්න තියෙනවද මේකේ දෝෂයක් කියන එක. දැන් මේක මුලින්ම ටැබට් කවරේ ටයිමින් කවර් එකයි ගලවලා චෙක් කරද්දි ඒ දෝෂ පේන්න තිබුණා. ඔයිල් ලීක් වෙන එක තමයි හේතුව ටයිමින් කොලරේෂන් එකට. ඇත්තටම අපිට කියන්නේ ගොඩාක්ම වැදගත් දෙයක් වෙනවා ඔටෝමොබයිල් ටෙක්නීෂියන් කෙනෙකුට විසුවල් ඉන්ස්පෙක්ෂන් එක කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. වාහනයක දෝෂයක් සෙවීම සඳහා නැත්නම් දෝෂයක් සොයන්න තියරියෙන් සහ අනිත් දේවල් වලින් ඇත්තටම අමාරුයි. ඇත්තටම මේ ටයිමින් පේසර් එක වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. මේකේ පොසිෂන් තුනක් තියෙනවා. ලොක් පොසිෂන් එක, ඕවර් රිටාර්ඩ්, ඕවර් ඇඩ්වාන්ස් කියන පොසිෂන් තුන තියෙනවා. පොසිෂන් තුන කන්ට්‍රෝල් වෙලා තමයි එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ. ක්‍රියා සම්පූර්ණයෙන් මේක නෙමෙයි මම කියන්නේ. ටයිමින් වල ක්‍රියාකාරීත්වය ටයිමින් වේරියබල් ටයිමින් කියලා කියන්නේ. අනේ වේරියබල් වැල් ටයිමින් කියන එක ක්‍රියා වෙන්නේ මේ ටයිමින් ඇතුලේ සිදුවන ක්‍රියාව, ටයිමින් පේසරේ ඇතුලේ සිදුවන ක්‍රියාවලියෙන්. මේකේ කොටස් ටික මම සරලව පැහැදිලි කරන්නම්. මේක අවුටර් රෝටර් එක, ඉනර් රෝටර් එක, ඊට පස්සේ වෙන්ස් තියෙනවා. ඊට අමතරව තව පොඩි කොටසක් තියෙනවා. මෙන්න මේක ඇවිල්ලා ප්ලන්ජර් එක, ප්ලන්ජර් රිටර්න් ස්ක්‍රීන් එක තියෙනවා. ප්ලන්ජර් එකේ අවශ්‍යතාවය තමයි සාමාන්‍යයෙන් ටයිමින් පේසර් එක, මේ ටයිමින් පේසර් එක නම් තියෙන ලොක් පොසිෂන් එකේ ස්ටාර්ට් කරන්න හරිය ලොක් පොසිෂන් එකේ මේක තියෙනවා. ඊට පස්සේ මේක ඔයිල් ප්‍රෙෂර් එක පටන් ගත්තට පස්සේ ඔයිල් ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් ලෝඩ් වෙන්න පටන් ගන්න හරියටම VVTi එකක් වැඩ කරන්න පටන් ගන්නෙ RPM එක 400 වඩා වැඩි වුණාට පස්සේ. RPM 400 වඩා වැඩි වුණාට පස්සේ ඔයිල් ප්‍රෙෂර් එක ඇතුළට ලෝඩ් වෙන්න පටන් ගන්නත් එක්ක මෙන්න මේ ප්ලන්ජර් එක එළියට තල්ලු කරලා මේ ලොක් පොසිෂන් එකේ ලොක් එකක ඇරෙනවා. ඊට පස්සේ මේක නිදහස් වුණාම පස්සේ මේක රිටාර්ඩ් ඇඩ්වාන්ස් ක්‍රියාවලිය සිදු වෙන ඔයිල් ප්‍රෙෂර් එක අනුව ඔයිල් ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් වීම අනුව තමයි ඒක රිටාර්ඩ් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒක තීරණය වෙන්නේ එන්ජින් කන්ට්‍රෝල් එක තමයි
තීරණය කරන්න මේක රිටාර්ඩ් කරන්න ඕනද ඇඩ්වාන්ස් කරන්න ඕනද කියන එක ඇක්සලරේට් කරන විදිහට වාහනේ අවශ්‍යතාව අනුව තමයි රිටාර්ඩ් ඇඩ්වාන්ස් එක සිදු වෙන්නේ. හරි ඔන්න ඔය විදිහට තමයි පේසර් එකක් සාමාන්‍ය වැඩ කරන්නේ. එතකොට අපි දැන් කතා කරපු ලෙඩේ ගත්තාම ලෙඩේට හේතුව මං හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ටයිමින් කොලරේෂන් එකක් හින්දා මෙහෙම වුණා කියන එක මම පැහැදිලි කරලා තේරෙන්න ඇති. සහ ටයිමින් කොලරේෂන් එක ආවේ කොහොමද කියලා විසුවල් ඉන්ස්පෙක්ෂන් කරලා තීරණය කරේ කොහොමද කියන එකත් පැහැදිලි වෙන්න ඇති. කාලර ඊට අමතරව අපැහැදිලි තැනක් තියෙනවා නම් මට කියන්න මම මේක පැහැදිලි කරලා දෙන්නම් මට පුළුවන් වෙලාවක සමහර ටිකක් කාර්යබහුලයි අපි මේ හරි මම හිතනවා ඔයාලට මේ වීඩියෝක සහ කලින් වීඩියෝක බලපු එකෙන් විසුවල් ඉන්ස්පෙක්ෂන් වල තියෙන වැදගත්කම සහ ටයිමින් කොලරේෂන් එකක් කියන්නේ මොකද්ද ටයිමින් කොලරේෂන් එකක් කියන්නේ හේතු මොනවද ටයිමින් කොලරේෂන් එකක් આવොත් විශේෂයෙන්ම කැම් ෂාෆ්ට් බේසර් එකේ දෝෂය හඳුනගන්න කොහොමද අන්න ඒ වගේ ඔයාලට මම හිතනවා යම් කිසි දෙයක් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැති කියලා හරි සුබ දවසක් හැමෝටම මීට අමතර මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මට මැසේජ් එකක් හරි රික්වෙස්ට් එකක් දාන්න මොනෑම හෝ ක්‍රමයකට එන්ජින් ගැන හරි ගියර් බොක්ස් ගැන හරි ඕන දෙයක් ඉලෙක්ට්‍රොනික පැත්ත ඉලෙක්ට්‍රිකල් පැත්ත ගත්තොත් කැන් නෙට්වර්ක් ඒ පැත්ත උනත් මට කියලා දෙන්න පුළුවන් ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඊට අමතරව කාට හරි ස්කෑනින් වාහන ස්කෑන් කරන වීඩියෝ එකක් දාන්න ඕන සම්පූර්ණ වීඩියෝ එකක් දාත හැකි ස්කෑනර් එකක් පාවිච්චි කරලා කොහොමද අපි ස්කෑන් කරන්නේ ලෙඩක් හඳුනගන්නේ කොහොමද ස්කෑනරෙන් වාහනේ තියෙන උපාංග ක්‍රියාත්මක කරවන්නේ කොහොමද ඊට අමතරව ස්කෑනර් එකෙන් තියෙනවා ලර්නින් කියලා පාර්ට් එකක් තියෙනවා නේ ලර්නින් පාර්ට් එක කරන්න කොහොමද ඒ වගේ වෙන්න පුළුවන් හානි මොනවද ඒ වගේ මග හැරිලා අපි කොහොමද ලර්නින් පාර්ට් එක කරගන්නේ අන්න ඒ වගේ දේවල් කියලා දෙන්න පුළුවන් ඒක ඔයාලට අවශ්‍යතාවය අනුව තමයි තීරණය වෙන්නේ අවශ්‍යතාවයක් තිබිලා කවුරු රික්වෙස්ට් එකක් දැම්මොත් මම මේ වීඩියෝ එකක් දාන්නම් හරි සුබ දවසක් හැමෝටම ජය වේවා